ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් අපි මේ සූදානම් වෙන්නේ සම්මාදිට්ඨි සූත්‍රය පාදක කරගෙන පවත්වාගෙන යනු ලබන මේ දේශනා මාලාවත් භාවනාවත් තවදුරටත් පවත්වාගෙන ඉදිරියට ගෙන යාම සඳහා අපි කිය සති දෙකකට තුනකට පෙර ආතුව භවය හා උපාදානය පිළිබඳව කතා කළා. ඉතින් අද දවසේදී මේ සාකච්ඡා කිරීමට කරුණු කාරණා තේරුම් ගැනීමට තිබෙන්නේ අපිට උපාදාන පිළිබඳවයි. උපාදානය භවය ඇතිවීමේ සමුදය හැටියට හේතුව හැටියට මෙහිදී උගන්වලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව අද දවසේදී අපි කල්පනා කළා මේ සම්බන්ධව යම් කරුණු කාරණා ටිකක් මූලික වශයෙන් මේ අතන්ට කියා දීලා ඉන් අනතුරු ඊට අනුව සුළු වේලාවක් භාවනාව සිදු කිරීම සඳහා සරියුත් මහ රහතන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න නැගුව විට භවය හැරුණහම භවයේ නිමාව දැකීමෙන් මේ සංසාර ගමන නිමාව දකින්න තව ක්‍රමයක් තිබෙනවාද කියා ඇසූ විට සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දුන්න පිළිතුර තමයි තිබෙනවා ඇවැත්නි. ඒ තමයි කවුරු හරි උපාදානයේ හරියට දකිනවා නම් ඒකේ සමුදය දකිනවා නම් ඒ වගේම ඒ නිරෝධය දකිනවා නම් නිරෝධගාමී මාර්ගය ඒ නැති කරන මාර්ගය දකිනවා නම් ඒ කෙනාටත් සම්මා දිට්ඨියට පැමිණීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ සියලු දුක් කෙලවර කරලා එයට අවසාන ඵලය දක්වාම රහත් ඵලය දක්වාම පැමිණෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කෙනාට පුළුවන්කම තිබෙනවා මේ ධර්මයේ ස්ථාවරව පිහිටියායයි කියන්න පුළුවන්. නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා සරියුත් මහ රහතන් වහන්සේ එහිදී දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල මේ පිළිබඳව උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කාරණාව තේරුම් ගන්න එක ඉතාම වැදගත් දෙයක්. මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ නිවන් මාර්ගයේදී කෙනෙකු අවබෝධ කරගත යුතු දැකිය යුතු කරුණු අතර අතිශයින්ම උපකාරවත් වන ප්‍රධාන ඉගැන්වීමක් තමයි උපාදානයේ පිළිබඳව තේරුම් ගන්නා එක. උපාදාන කියන එක පිළිබඳව මේ අතන් බොහෝ දුරට අහලා තිබෙනවා. සාම්ප්‍රදායික පොතපතේ මේ පිළිබඳව සඳහන් වෙන්නේ සාමාන්‍යයෙන් තණ්හාවට වැඩිය. කවුරු හරි යමක් පිළිබඳව දැඩි අල්ලා ගැනීමක්, දැඩි බැඳීමක් තිබෙනවා නම් ඒක තමයි උපාදානය කියලා කියන්නේ කියලා පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ. ඒකට උපමාවකුත් තියෙනවා බොහෝ පොත්පත්වල. හරියට ඔය නායක සර්පෙක් යම් සතෙක් අල්ලා ගත්තාම ගොදුරක් හැටියට මොනවා කියවත් ඒ සතා ඒ ගොදුර අතහරින්නේ නැහැ. ඒ වගේ කුමක් හෝ අරමුණක් දැඩිව අල්ලා ගන්නවා නම් ඒ දැඩිව අල්ලා ගැනීමට උපාදානය කියන බව පොත්පත්වල සඳහන් වෙලා තිබෙනවා. ඒකේ 100%ක්ම සත්‍යතාවයක් තිබෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නැහැයි කියලා කියන්න පුළුවන් කමකුත් නැත්තේ නෑ. යම් සුළු ප්‍රමාණයක සත්‍යයක් එහි තිබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ උපාදානය පිළිබඳව දේශනා කරලා තිබෙන ක්‍රමය මුල් සූත්‍ර සාහිත්‍ය දිහා බලපුවාම ඒකේ විදිහට නෙවෙයි ඊට වඩා ටිකක් වෙනස් විදිහටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. එතකොට උපාදානය කියන එකේ සාමාන්‍ය අර්ථය තමයි දැඩිව අල්ලා ගැනීම, යමක බැඳීම කියන එක. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උපාදාන 4ක් පිළිබඳව ධර්මයේ දේශනා කරලා තිබෙනවා. ඒ තමයි කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්තවාද උපාදාන කියන මේ උපාදාන වර්ග 4. ඉතින් මේවා පිළිබඳව ඉතා කෙටි හැඳින්වීමක් අපි පසුව සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ එක දවසක උපමාවක් කරනවා භික්ෂුන් වහන්සේලාට. මේ
මේකේ ස්වરૂපයේ පිළිබඳව, උපාදානයේ තියෙන දරුණුකම පිළිබඳව, භයානකකම පිළිබඳව සේයතාවි භික්කවේ දසන්නං වා කට්ටවාහනං වීසායවා කට්ටවාහනං තින්සායවා කට්ටවාහනං චත්තාරීසායවා කට්ටවාහනං මහා අග්ගික්කන්தோ ජාලේය తත්‍ර පුරුෂෝ කාලේන කාලං සුඛානි චේව තිනානි පක්ඛිපෙය්‍ය සුඛානි ච ගෝමයානි පක්ඛිපෙය්‍ය සුඛානි ච කට්ඨානි පක්ඛිපෙය්‍ය එවං හිසෝ භික්කවේ මහා අග්ගික්කන්தோ තදාහාරෝ තදුපාදානෝ චිරං දීගමද්ධානං ජාලේයි ඒවමේව කෝ භික්ඛවේ උපාදානීයේසු ධම්මේසු අස්සාදානුපසිතෝ පස්සිනෝ විහෙරතු තණ්හා පවඩ්ඩති තණ්හා පච්චය උපාදානං. මේකේ සරල තේරුම මේකයි. උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම හිතන්නේ කියලා. කවුරු හරි ඒ කාලේ හැටියට තිබුණු උපමාවක් මේ උන්වහන්සේ දේශනා කරන්නේ කරත්ත 10ක් හරි 20ක් හරි 30ක් 40ක් හරි ඊට වඩා වැඩි ප්‍රමාණයක් හරි පුරවලා වේලිච්ච දර අරගෙන ඇවිල්ලා කවුරු හරි ඒකට ගිනි තිබ්බොත් එතකොට මහා ගිනි කඳක් ගිනි ජාලාවක් එකෙන් හට ගන්නවා. කවුරු හරි තව මිනිස්සෙක් ඒකට නැවත වේලිච්ච දර හරි ගොම හරි තනකොළ හරි රොඩු බොඩු හරි මොනවා හරි නැවත ඒකට දානවා නම් ෆීඩ් කරනවා නම් ඒ මහා ගින්න ජල මහා ගිනි කඳ තව තවත් වැඩි වෙනවා දියුණු වෙනවා මිසක් ඒක නිමාවකටපත් වෙන්නේ නැහැ. ඒක නිවි යන්නේ නැහැ. ඉතින් ඒක ආහාර කරගෙන අර දාන රොඩු බොඩු හා වේලිච්ච දේවල් නිසා තව තවත් ඒක බොහෝ කාලයක් පවතිනවා. නිමාවටපත් වෙන්නේ නැහැ, නිවි යන්නේ නැහැ. ආන්න ඒ වගේ මහණෙනි මේ උපාදාන ධර්මයන් පිළිබඳව කවුරු හරි ආස්වාදයක් ඇති කරගෙන කටයුතු කළොත් එහෙම ඒ කෙනා තුළ නැවත තණ්හාව වර්ධනය වෙනවා. ඒ තණ්හාව නිසා නැවත උපාදාන ඇති වෙනවා. ආන්න එහෙම කරපු කෙනාට මේ ජීවිතයේ දුකේ නිමාවක් ඇත්තේ නැවතත් තව තවත් මේ භවයට එමින් සංසාරේ ගමන් කරන්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් අපි මොනවටද මේ උපාදාන කරන්නේ? අපි ඇලුම් කරන්නේ දැඩිව බැඳින්නේ මොනවද කියලා උන්වහන්සේ මතක් කළා දේශනා කළා. චත්තාරිමානි උපාදානානි චත්තාරිමානි භික්ඛවේ උපාදානානි ඛතමානි චත්තාරි කාම උපාදානං ditthi උපාදානං සීලබ්බත උපාදානං අත්තවාද උපාදානං. මෙන්න මේ හතරක් පිළිබඳව උන්වහන්සේ ධර්මයේ දේශනා කරලා තිබෙනවා. මහණෙනි උපාදාන වර්ග හතරක් තිබෙනවා. ඒ තමයි කාම උපාදානේ, ditthi උපාදානේ, සීලබ්බත උපාදානේ, අත්තවාද උපාදානේ. කාම උපාදාන පිළිබඳව මේ අය බොහෝ දෙනා අසා තිබෙනවා කියලා අපි කල්පනා කරනවා. මේ කාරණා හතරත් අසා නැති දේවල් නෙවෙයි, අහලා තිබෙන දේවල්. නමුත් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන ධර්මයේ ප්‍රගුණ නොකරපු, ධර්මයේ නොදකපු ඕනෑම කෙනෙකුට අපි මේ වාගෙන් බැඳිලා ඉන්නවා, මේවට ඇලිලා ඉන්නවා කියන අදහසක්වත් කල්පනාවක්වත් ඇති වෙන්නේ නැහැ. දැන් මේ කියන කාරණාව ඇත්ත වශයෙන් මේ උපාදානයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා ටික ඊටාම ගැඹුරු කාරණා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ හැමදෙනාටම ඊටාම හොඳ සිහියෙන් නුවණින් කල්පනාවෙන් මේවා පිළිබඳව අසා සිටින්න කියලා අහලා ඒ ගැන කල්පනා කරලා ඒ වගේ නිදහස් වෙන්න උත්සාහයක් දරන්න කියලා. ඒතර කාමෝපාදාන කියලා කියන්නේ කාමයන් පිළිබඳව තිබෙන්නා වූ උපාදානයන්. අපිට ධර්මයේ නම් සඳහන් වෙනවා කාම වස්තු කාම ක්ලේශ කාමයන් කියලා. අපි කැමති වෙන දේවල් වස්තුන් තියෙනවා, අපේ සිතේ තියෙන සිතුවිලි තියෙනවා ඒහා සම්බන්ධ වෙච්ච. එතකොට යම්තාක් මේ ලෝකයේ කාමයේ උපදින දේවල් තිබෙනවා නම් මේ අසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කියන මේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන යම්තාක් කාමයේ ඇති කරන අපේ කැමැත්ත ඇති කරන පංචකාමයේ උපදින දේවල් තිබෙනවා නම් ඒ ඔක්කොම ඒවට තියෙන ඇලීමට කියනවා. ඒවට තියෙන බැඳීමට කියනවා කාම උපාදාන කියලා. එතකොට ditthi උපාදාන කියලා කියන්නේ දෘෂ්ටීන් වලට තිබෙනා වූ අපි හරි වැරදි හරි කියලා පිළිගත්ත
පිළිගෙන තිබෙනා වූ අදහස් දෘෂ්ටීන් ඔය views කියන opinions කියන ඒවට කියන තව අදහසක් තමයි මේ දිට්ඨි කියලා කියන්නේ. එතකොට ඒ වාගේට තියෙන බැඳීමට තමයි කියන්නේ දිට්ඨි උපාදානය කියලා. සාමාන්‍යයෙන් කෙනෙකු වැරදි දෙයකට බැඳෙනවා කියන එක මිත්‍යා දෘෂ්ටි කියන එක අපි අසා තිබෙන දෙයක්. මෙතනදී මේ උපාදාන කරන්නේ අපි තේරුම් ගන්න ඕනේ. අපි වැරදි දේවල් වලට විතරක්ම නෙවෙයි කෙනෙකු උපාදාන කරන්නේ හොඳ දේවලුත් සමානලාට අපි උපාදාන කරනවා. අපිට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙකුට මම මේ වගේ දෙයකට ඇලුම් කරනවා නේද බැඳිලා ඉන්නවා නේද මේක උපාදාන කරනවා නේද කියන අවබෝධයත් අදහසවත් සාමාන්‍යයෙන් ඒකට බැඳිලා ඉන්න කෙනෙකුට උපාදාන කරලා ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොය බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් තිබුණා දේශදක්නිෂ්ඨා දෘෂ්ටීන් කියලා පිළිගත් දේවල්. ඉතින් අදත් ඒ වගේ බොහෝ දෘෂ්ටීන් තිබෙනවා දෘෂ්ටීන් තියෙනවා අපිට හරි කියලා හිතන අපි විශ්වාස කරන දේවල් තිබෙනවා. ඒවට අපි බැඳෙනවා. ධර්මයේ පැත්තෙන් ගත්තත් සාමාන්‍යයෙන් අපි හැටි තමයි කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වන් පස්සේ අපිට හිතෙනවා නම් මේක හරි වාගේ හොඳයි වාගේ පේනවා නම් කාර්කානුකූලයි වාගේ පේනවා නම් මේ වගේ දේවල් වලට හරි ඉක්මනින් අපි බැඳෙනවා. ඒකේ සැබෑ ස්වરૂපය ඇත්ත ඇති හැටි අපි දකින්නේ නැතුව ඒකට බැඳිලා මමත් හිතන්නේ මේ විදිහටයි කියලා දැඩිව ඒකේ අල්ලාගෙන ඉන්න ස්වરૂපයක් අපි හැමදෙනාගේම බොහෝ අය තුල ඒක දකින්න තියෙනවා. ඊට පස්සේ අපි තුල තියෙන policies කියලා තියෙන දේවල්, ප්‍රතිපත්ති කියලා තියෙන දේවල්, එහෙම දේවල් වලට බැඳිලා අපි ඉන්නවා. ඒවත් මේ ditthi උපාදානම තමයි. ඒ විතරක් නෙවෙයි යහපත් දේවල් වලට උනත් හොඳ දෙයක් උනත් අපිට උපාදානය කරොත් සීලයක් වෙන්න පුළුවන්. සීලබ්බත උපාදාන තව එකක් තිබෙනවා. වෙනත් අපි පිළිගත් යම් කුසල කර්මයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඥානවිඥාවාදී වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වුණත් එන්න පුළුවන්. ඒවා වුණත් උපාදාන කළොත් දැඩිව ඒකට බැඳිලා හිටියොත් එහෙම ඒකත් මේ සංසාරයට ඇද බැඳ දාන අපිව බැඳලා තිබෙන ධර්මයක් බවට පත් වෙනවා. ඒත් හොඳ නරක දෙකම කෙනෙකුට උපාදාන කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට සීලබ්බත උපාදාන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අවසානයේ විමුක්තිය සලසා දෙන නිවන ලබා දෙන එහෙම නැත්නම් දිව්‍ය ලෝකයට යන්න උපකාරවත් වෙන ස්වර්ගයට යන්න උපකාරවත් වෙන මේ හැසිරීම් රටාවල් තියෙනවා. මේ දේවල් අපි කරොත් හොඳයි. මේ සීල් රැක්කොත් හොඳයි. මේ චාරිත්‍ර ධර්ම පිළිපැද්දොත් හොඳයි කියලා ලෝකේ බොහෝ අය ඒක පිළිගන්නවා. ඒවා අනුව කටයුතු කරනවා. අර ditthi උපාදානයේ සාමාන්‍යයෙන් ඔය අපි කියමු ලෝකේ දෙවියන් වහන්සේ මැව්වයි කියලා. බොහෝ අය පිළිගන්න දෙයක් නේ දෙවියන් වහන්සේ මැව්වයි කියලා. එතකොට ඒක ඒ විදිහට සිද්ධ නොවුනත් ඒකෙන් හිත මුදවා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. තාම අපහසු දෙයක්. ඒක දැඩිව හිතින් අල්ලාගෙන ඉන්න කෙනෙකුට. ඒ වගේම තමයි මේ සීලබ්බත උපාදානයේත් සමහර සීල් තියෙනවා, හැසිරීම් තියෙනවා. මේවා මුළු ජීවිත කාලෙම ඒ වාගේ මේ එල්ලිලා ඇලිලා බැඳිලා ජීවත් වෙන උපාදාන කරගෙන ජීවත් වෙන අය ඉන්නවා. ඒකට හේතුව ඒකේ ප්‍රතිඵලයක් හැටියට මරණින් මත්තේ මේ දේ ලබන්න පුළුවන් මේ ප්‍රතිඵල ආනිසංශයන් ඒතරේ ලැබෙනවා කියන විශ්වාසය තියාගෙන කටයුතු කරන අය ඉන්නවා. සීලහා වෘතේනොත් බොහෝ විට ලෝකේ බොහෝ අය බෞද්ධයත් එහෙමයි. බෞද්ධ අබෞද්ධ සෑම කෙනාම උපාදාන කරගෙන ජීවත් වෙනවා. එතකොට ඒවත් අපි හිතානේ හිටියට මේ මම කරන්නේ හොඳ දෙයක් කියලා මම අනික මේ යහපත් දෙයක් අපේ ධර්මානුකූලව මම මේ හැසිරීමක් කරන්නේ එහෙම දෙයක් තමයි මම මේ අල්ලාගෙන ඉන්නේ මම ගරු කරන්නේ එහෙම දෙයක් කියලා හිතානේ හිටියාට මොකද සැබෑම නිවන් දකින්න උත්සාහ කරන කෙනෙකුට මනස නිදහස් කරගන්න උත්සාහ කරන කෙනෙකුට ඒකම ලොකු බාධාවක් වෙන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි එකෙන් කියන්නේ නැහැ සීල් රකින්න එපායි කියලා, ඒවා විශ්වාස කරන්න එපායි කියලා, තමන්ගේ ජීවිතයට අතුල් කරගන්න එපායි කියලා. ඒවා තියෙන්න ඕන. නමුත් උපාදානයේ වෙන දෙයක්. ඒවා ආරක්ෂා කිරීමෙන් ප්‍රතිඵල ලබා ගන්න එක තව දෙයක්. ඊළඟට අනිත් උපාදානය තමයි අත්වාද උපාදාන කියලා කියන්නේ. ඒ කියන්නේ ආත්මයක් තියෙනවයි කියන විශ්වාසය. අපි බොහෝ විට කවුරු ඒක නැහැ කිව්වත්
බොහෝ අද කාලේ සමහර අය ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. බොහෝ පිරිසක් විශ්වාස කරනවා ආත්මවාදී, දේවවාදී ආගම් විශ්වාස කරන බොහෝ අයට ආත්මවාදය කියන එක විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මරණින් මත්තේ මේ තැන්වල යනවා, මේ උත්පත්ති ලැබනවා. සදාකාලික වශයෙන් පවතින දෙයක් තියෙනවා කියන විශ්වාසය බොහෝ දෙනා තුළ තියෙනවා. එසේ නොකරන අය තුල උනත් තියෙනවා මරණින් මත්තේ අපේ කවුරු හරි අපි මේ ගියා නම් එයාගේ ආත්මයට මෙහෙම යහපතක් වෙනවා. එයාගේ භවයට මෙහෙම යහපතක් වෙන්න ඕනේ. මම මරුණාන් පස්සේ මෙහෙම ආත්මයට යහපතක් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඒහා සම්බන්ධ මේ මෙතනින් ඉවර වෙලා නැහැ මේක. තවදුරටත් ගමන් කරන දෙයක් මෙහෙම පවතිනවා යමක් කියන විශ්වාසය බොහෝ දෙනා තුළ තියෙනවා. ඒක ඊටාම සියුම් මනසේ තැම්පත් වෙලා තිබෙන ධර්මයක්. ඒ නිසාම තමයි මේක කාට හරි පුළුවන්කම තියනවා නම් මේක සම්පූර්ණයෙන්ම අයින් කරගන්න, ඉවත් කරගන්න. ඒ කෙනාට මේ නිවන් මාගේ පළවෙනි ඊටාම අමාරුම පියවර උනත් පැන ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ හින්දා. සක්කාය දිට්ඨිය කියන්නේ ඒක. එතකොට ඒක අතහැරලා දාලා මේ නිවන් දොර අරගන්න පුළුවන්කම තියෙනවා ලැබෙනවා කෙනෙකුට. ඒ ආත්මයක් තියෙනවායි කියන අදහස කල්පනාව සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරගන්න පුළුවන් නම් හරියට කාරණාවල් දැකලම විශ්වාසයකින් මම එහෙම හිතන්නේ නැහැ කියලා හිතලා නෙවෙයි. හරියට ඒක සිදුවෙන කාරණාවන් දිහා දැකලා අත්දැකීමෙන්ම ඒක අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ කෙනාට මේ නිවන් දොර තේතියෙම හැරගන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න මේවා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ උපාදාන කියලා කියන්නේ. එතකොට හතරක් හැටියට දේශනා කරලා තිබෙන්නේ. ඉතින් නමුත් උපාදාන කියන වචනය පිළිබඳව ගත්තාම බොහෝ තැන්වල විවිධ ආකාරයෙන් විවිධ දේවල් බුදුරජාණන් වහන්සේ මේ උපාදානය පිළිබඳව දේශනා කරලා තිබෙනවා. මෙන්න මේ කාරණාව හොඳින් දැනගන්න ඕනේ. මේක ගැඹුරු කාරණාවක්. හැබැයි ඒක තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි වැදගත් වෙන මේ ධර්මයේ ලොකු පිහිටක් ආරක්ෂාවක් ලබන්න නම් දියුණුවක් ලබන්න නම් මේක ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කළා උපාදානීයච භික්කවේ ධම්මේ දේශිස්සාමි උපාදානංච මහණෙනි මම උපාදානීය ධර්මත් මම දේශනා කරනවා උපාදානයත් දේශනා කරනවායි කියලා. එතකොට දැන් මේකේ තේරුම් ගන්න ඕන දේ තමයි උපාදානය කියන්නේ එකක් උපාදානීය ධර්ම කියලා කියන්නේ තව එකක්. ඛතමේජි බෙක්කවේ උපාදානීය ධම්මා ඛතමංච උපාදාන මොකද්ද මහණෙනි මොනවද මහණෙනි උපාදානීය ධර්ම කියලා කියන්නේ මොනවද මොකද්ද උපාදානීය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව මේක ධර්මයේ දේශනා කරලා තිබෙනවා. සාන්ති භික්ඛවේ චක්කු විඤ්ඤාය රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීය ඉමේ උච්චන්ති භික්ඛවේ උපාදානීය යෝ තත්ත චන්දරාගෝ තන් තත්ත උපාදාන මහණෙනි මේ ලෝකේ ඇහැ ප්‍රිය කරන ඇහැට යම් ලොකු සතුටක් ප්‍රීතියක් උපදවන දකින්න ආශා කරන රූප තියෙනවා ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රිය වූ කාමයේ උපදවන්නා වූ ඇද බැඳ තබන්නා වූ ලස්සන දර්ශනීය රූප මේ ලෝකේ තියෙනවා මේවට කියනයි මේ උච්චන්ති බික්කවේ උපාදානීය ධම්මා මානනි මේවට කියනවා උපාදානීය ධර්මය කියලා. ඒ කියන්නේ උපාදානය ඇතිකරන්න ඇලීම ඇතිකරන්න හේතු වෙන ශක්තිය තියෙන ධර්ම වලට තමයි කියන්නේ උපාදානීය ධර්ම කියලා. උපාදානයේ උපදවන ධර්ම. හැබැයි උපාදානය කියන්නේ වෙන දෙයක්. උපාදානීය ධර්ම කියන්නේ වෙන දෙයක්. යෝ තත්ත චන්දරාගෝ ආන්න ඒ ධර්ම පිළිබඳ මේ රූප පිළිබඳවයි කියන්නේ ඒ රූපය පිළිබඳව යම් චන්දරාගයක් තිබෙනවා නම් මොකද්ද මේ චන්දරාගය කියලා කිව්වේ මේ උපාදානය කියන එකට තියෙන අනිත් වචනේ තමයි චන්දරාගය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක දේශනා කරලා තිබෙනවා රූපම් භික්ඛවේ උපාදානීයෝ ධම්මෝ යෝ තත්ත චන්දරාගෝ තන් තත්ත උපාදානෝ එතකොට ඒ විදිහටමයි දේශනා කරන්නේ යම්කිසි උපාදානීය වස්තුවකට යම්කිසි ඡන්දයක් හරි ඡන්දයකුත්
ඇලීමකුත් තිබෙනවා නම්, ඡන්දේ කැමැත්තකුත් තිබෙනවා නම්, ඇලීමකුත් බැඳීමකුත් තිබෙනවා නම්, ආන්න ඒකට කියනවා ඡන්ද රාගය කියලා කියනවා. එතකොට මේ ඡන්ද රාගයටම කියන තව වචනයක් තමයි මේ උපාදාන කියලා කියන්නේ. එතකොට දැන් හොඳින් අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි බාහිර ලෝකයේ වෙනමම උපාදානීය ධර්ම තියෙනවා. හැබැයි ඒවාට පුළුවන්කමක් නැහැ අපේ හිතේ උපාදානය කැමැත්ත හා බැඳීම කියන එක ඇති කර දීම සඳහා. ඒ කැමැත්තත් බැඳීමත් කියන දෙක ඇති වෙන්නේ අපේ හිත තුළ. ඒක දිහා බලන පුජ්‍යලයා තුළ. ඒවා ඇති කරන ධර්ම මිසක් ඒවා ඇති කරන්න හේතු වන දේවල් මිසක් චන්දරාගයේ උපාදානයේ ඒවා තුල තියෙන දේවල් නෙවෙයි. මෙතන තමයි අපි මේ පැහැදිලි කර ගැනීම ඉතාම හොඳින් කරන්න ඕන තැන. සාමාන්‍ය ලෝකයාට සාමාන්‍ය පුහුදුන් කෙනාට පේන්නේම දැනෙන්නේම හිතෙන්නේම මේ ප්‍රශ්නේ තියෙන්නේ බාහිර ලෝකයේ කියලා. ලස්සන රූපයක් දැක්කහම ඒක නිසා තමයි මේක උනේ කියලා හිතනවා. එහෙම නැතිනම් අවලස්සන දෙයක් දැක්කහම මේ තරහවක් අමනාපයක් ඇති වුණා නම් ඒක නිසා තමයි මේක උනේ කියලා හිතනවා. ඒ වගේම තමයි මේ රූප විතරක් නෙවෙයි තව තිබෙනවා. මේ ඒ වගේම කැමති වෙන මනවඩන රූප ඇති කරන්නා මේ ඊටාම සන්තෝෂයේ ප්‍රීතිය උපදවන කාම උපසංවිත වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ශබ්ද තියෙනවා. ඒ වගේම තමයි ගන්ධ සුවඳ තියෙනවා. රසයන් තිබෙනවා. ස්පර්ශයන් තියෙනවා. මනසට läගෙන අරමුණු තියෙනවා. මේ හැම එකක්ම බාහිර ලෝකයේ තියෙන දේවල්. ඒ කිසිවක්ම අපේ හිතේ ඡන්දය ඇති කරන්නේත් නැහැ. රාගය ඇති කරන්නේත් නැහැ. කාලාන්තරයක් තිස්සේ අනාදිමත් සංසාරයේ අපේ හිතේ දියුණු කරගත්ත පළපදියම් අච්ච හේතු නිසා මේ ජීවිතයේදී අපි කුඩා කාලේ ඉඳලා අහලා දැකලා අත්විඳලා තියෙන දේවල් වලින් අපේ හිතේ නිර්මාණය වෙච්ච දේවල් නිසාත් යම් ප්‍රිය වූ මනාප වූ දෙයක් දැක්ක ගමන්ම අපිට ඒකේ ඇලීමක් ඇති වෙනවා බැඳීමක් ඇති වෙනවා. ඒතර මේ ඇලීම ඇති වෙන්නේ බැඳීම ඇති වෙන්නේ අපේ හිතේ මිසක් බාහිර රූපයකවත් ශබ්දයකවත් ගන්ධයකවත් රසයකවත් අරමුණකවත් නෙවෙයි. මේක තමයි තා පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණාව. ඒකට හේතුව තමයි මේකෙන් ගොඩ එන්න නම් උපාදානයෙන් ගොඩ එන්න නම් මේක හිතින් අයින් කරන ක්‍රමවේදයේ තියෙන්නේ මෙන්න මේ තුලයි. අපි මේවා බාහිර ලෝකයේ තියෙන දේවල් නෙවෙයි අජ්ජත්තික වශයෙන් තමා තුළම ක්‍රියාත්මක වන ධර්ම හැටියට දක්ින්න කෙනෙකුට පුළුවන්කම තිබෙනවා මේ කැමැත්තත් බැඳීමත් කියන දෙක හිතින් දෙපැත්තට අයින් කරලා දාන්න. ඒ දෙක අයින් කරයින් පස්සේ අර මන වඩන ඊට පස්සේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ කාමූප සංහිත වූ කාමයේ උපදවන්නා වූ සියලුම ධර්මයන් ඒ වගේ පාඩුවේ ඒ වගේ පාඩුවේ තිබෙනවා. ඒ වගේම ද්වේෂයේ කෝපයේ තරහ ඇති වෙන දේවල් ඒ වගේ පාඩුවේ ඒ වගේ තියෙනවා. අපි මේ හිත ඒ වගේ කිසිම දෙයකින් ඇලීමක් ඇති කරගන්නේ නැතුව බැඳීමක් ඇති කරගන්නේ නැතුව ගැටීමක් ඇති කරගන්නේ නැතුව හිත නිසලව ඔහි ඒකේ පාඩුවේ පවතිනවා. නැවත කර්ම සංස්කාර රැස් කරන්නේ නැතුව. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපාදාන නිරෝධා භව නිරෝධෝ කියලා. දැන් අර විදිහට දකින්න කෙනාට මේ ඉෂ්ට වූ කාන්තෝ මනාප දේවල් තමන්ගේ හිත තුළ ඇතිවෙච්ච දෙයක් මිස මේ කැමති දේවල් මේ චන්දරාගේ තමන් තුළ ඇතිවෙච්ච දෙයක් මිස බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි කියලා දකින්න කෙනාට නැවත ඒවා පිළිබඳ හිතන දෙයක් ඉතුරු වෙන්නේ සංස්කාර රැස් වෙන්නේ කර්ම සංස්කාර රැස් වෙන්නේ නැහැ. ඒතර කර්ම භවයන් ඇති වෙන්නේ කර්ම සංස්කාර රැස් වෙන්නේ නැත්නම් කර්ම භවයන් ඇති වෙන්නේ කර්ම භවය ඇති වෙන්නේ නැති කෙනාට ಜಾතියක ආයේ උපදින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අවශ්‍ය කරන ඉන්ධනය එතනම නැති වෙලා යන හින්දා. ඉතින් ඒ නිසා මේක ඉතා හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. මේ උපාදානීය ධර්ම කියන්නේ වෙනම දෙයක්. උපාදානය කියන වෙන දෙයක්. උපාදානීය ධර්ම බාහිර ලෝකයේ තියෙන දේවල්. උපාදානය කියන එක තමන්ගේ හිත තුළ ඇතිවෙනා වූ දෙයක්. එතකොට උපාදානය කියලා කියන්නේ
ඡන්ද රාගයට කියන නම ඡන්දේ හා රාගය කියන දෙක ඇලීම කැමැත්ත සහ ඇලීම කියන මේ කාරණාව. එතකොට මේක ඊටාම හොඳින් තේරුම් ගත්තොත් එහෙම හරි ඉක්මනින් මේ භාවනාවේ උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තව අවස්ථාවකදී දේශනා කරනවා රාද කියන ස්වාමීන් වහන්සේට රූපේකෝ රාද යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා තං පජහත මේ රූපේ පිළිබඳව තමන්ගේ රූපේ පිළිබඳව පළමුව ඉස්සර නැති කර ගන්න ඕනේ ඒකයි. අපි කොච්චර උත්සාහ කරත් අනිත් අයගේ දේවල් පිළිබඳව බාහිර ලෝකයේ රූප පිළිබඳව සද්ද පිළිබඳව ගන්ධ රස ස්පර්ශයන් පිළිබඳව තියෙන ඇලීම නැති කර ගන්න ඕනේ කියලා ඒක වෙන දෙයක් නෙවෙයි. ඒක පාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පළමුවෙන් තමන් තුළ ඇති වෙන තමන්ගේ දිහා බලලා අජ්ජත්තික වශයෙන් ඇති වෙන මේ තමන්ගේ පංචස්කන්ධයේ දිහා බලලා මේක අයින් කර ගන්න ඕනේ. එතකොට මේ රූපේ පිළිබඳව යම් ඇලීමක් තිබෙනවා නම් බැඳීමක් තිබෙනවා නම් තණ්හාවක් තිබෙනවා නම් ආන්න එක අතහරින්න. ඒවන්තං රූපං පහේනං භවිෂ්‍යති උච්චින්න මූලං තාලා වත්තු කතං අනභාව කතං ආයතෙන් අනුපාද ධම්මං. ආන්න ඒ විදිහට කළොත් එහෙම ඒ රූපේ පිළිබඳව තිබෙන්නා වූ රාගය බැඳීම නන්දිය ඒ කියන්නේ සප්පීත්‍රික තෘෂ්ණාව හා තණ්හාව අයින් කරොත් එහෙම ඒ කෙනාට පුළුවන්කම තිබෙනවා ඒ කෙනාගේ මනසේ ඒ රූපය පිළිබඳව තිබෙන ඒ තණ්හාව නන්දිය රාගය චන්ද රාගය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහලා උච්චින්න මූලං කියලා කියන්නේ හරියට ගහක මුලින් මුල කැපුවා වගේ මුල් ගැලෙව්වා ගලවලා දැම්මා වගේ වෙනවා මොන රූපේ දිහා බැලුවා තමන්ගේ රූපේ ගැනත් ඊට පස්සේ බාහිර ලෝකයේ මුළු විශ්වයේම මොන රූපේ දිහා වුණත් යම් බැඳීමක් ඇලීමක් තියෙනවා නම් ඒක හරියට සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දැමුවා වාගේ මුල් ගලවලා දැම්මා වාගේ රූප පිළිබඳව තිබෙන චන්ද රාගය නැති වෙලා යනවා. තාලාවත්තුකතං කියලා කියන්නේ ඔය තාල වර්ගයේ ගසක කරටිය කැඩුවා වාගේ. ඒක නැවත දළු දාන්නේ නැහැ. මුල් ගැලෙව්වොත් නැවත දළු දාන්නේ නැහැ වාගේ. ඒ ගහ හැදෙන්නේ නැහැ වාගේ. තල් ගසක කරටිය කැඩුවාන් පස්සේ නැවත ආයේ ඒක හැදෙන්නේ නැහැ වාගේ. අනභාව කතං නැවත සිදු වෙන්නේ නැහැ. නැවත භවයට ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ වගේම වේදනාවටත් එහෙමයි, සංඥාවටත් එහෙමයි, සංස්කාර වලටත් එහෙමයි, විඥාන වලටත් එහෙමයි. ඕවා දිහා ඔය විදිහට බැලුවොත් එහෙම දැක්කොත් එහෙම එයාට හරි ඉක්මනින් මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට දැන් ඒක කරන්නේ කොහොමද? අද භාවනාවේදී අපි ඒකට තමයි කාලය ගත කරන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් මේ අපි කතා කළේ ඡන්ද රාගයන් පිළිබඳව, ඡන්දේ හා රාගය පිළිබඳව, නැත්නම් උපාදානයන් පිළිබඳව. එතකොට ඒවා බාහිර ලෝකයේ තියෙන දේවල් හැටියට වෙනම කරුණු හැටියට තමයි අපිට මේ දක්වා ඔක තේරෙන්නේ. හැබැයි මේකෙන් නිදහස් වෙන්න නම් මේ භාවනාවක් දියුණු කරන කෙනෙකු විදර්ශනාවක් වඩන කෙනෙකු දකින්න ඕනන්නේ ඒවා බාහිර ලෝකයේ සිදුවෙන දේවල් හැටියට නෙවෙයි තමන්ගේම පංචස්කන්ධ ඇති වෙලා නැති වෙලා යන හැටියට තමයි මේ උපාදානයන් දකින්න අවශ්‍ය. නැත්නම් චන්ද්‍රාගයන් මේක දකින්න ඕනන්නේ. අපි කියමුකෝ රූප පිළිබඳව යම්කිසි ඇලීමක් ඇති වුණා කියලා කාගේ හරි කවුරු හරි පිළිබඳව තමන්ගේ රූපේ වෙන්න පුළුවන් වෙන කෙනෙක්ගේ රූපේ වෙන්න පුළුවන් බාහිර ලෝකයේ තිබෙන වෙනත් දෙයක් පිළිබඳව වෙන්න පුළුවන් යම් ඡන්දයක් රාගයක් ඇති වුණා නම් කැමැත්තක් බැඳීමක් ඇති වුණා නම් අපි හිතනවා ඒ බාහිර ලෝකයේ තියෙන දේවල් පිළිබඳව ඇති වුණේ කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි සැබවින්ම සිද්ධ වෙන්නේ. හොඳින් මේ විදර්ශනා වඩන කෙනෙකුට පේනවා මෙතන සැබවින්ම සිදුවෙන ක්‍රියාවලිය තමයි තමන්ගේම පංචස්කන්ධ නැවත නැවත ඇති වෙවි නැති වෙවි යාමක් පමණමයි මෙතන සිද්ධ වෙන්නේ කියලා. මේ ඇලුම් කරන්නේ බාහිර දෙයකට නෙවෙයි තමන්ගේ පංචස්කන්ධයට ඇලුම් කරන්නේ කියලා මේ කෙනාට ඉතා පැහැදිලිව පේනවා. එහෙම දකින්න කෙනෙකුට පමණයි මේකෙන් නිදහස් වීමේ හැකියාව තියෙන්නේ. ඒ කොහොමද? දැන් සාමාන්‍යයෙන් යම් කිසි රූපයක් දැක්කහම අපිට
පැහැදීමක් ඇති වෙනවා නම් ලොකු සතුටක් ඇති වෙනවා නම් ප්‍රීතියක් ඇති වෙනවා නම් තණ්හාවක් ඇති වෙනවා නම් රාගයක් ඇති වෙනවා නම් ඒක ප්‍රිය වඩන දෙයක් නම් කාමයේ උපදවන දෙයක් නම් ඒ කාමය නිසා අපිට ඇති වෙනවා වේදනාවක්. එතකොට දැන් ඒ රූපේ නිසා ඇති වෙලා තියෙන පැහැදිලිවම අපේ හිතේ දැන් අපිට ඒ නිසා අපිට හිතේ කයේ දෙකේම යම් සුඛ වේදනාවක් ඇතිලා තියෙනවා. ඒ කියන්නේ මේ වේදනා ස්කන්ධයක පහළවීමක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් ඒ තමන් යම් කැමැති දෙයකට වෙන කෙනෙක් අකමැති නම් එතනදී එයාට ඇති වෙන්නේ සැප වේදනාව වෙනුවට දුක් වේදනාවක්. එතකොට එතනත් වේදනා ස්කන්ධයක් ඇති වෙලා තියෙන්නේ. තමයිලාට ඒ රූපේටම තවත් කෙනෙකු ඊට වඩා මනස දියුණු කරපු කෙනෙකුට කිසිම විදියකින් ලොකු කැමැත්තකුත් ඇති නොවෙන්නත් පුළුවන්. අකමැත්තක් ඇති නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒ කෙනාට උපේක්ෂා වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට ඒ රූපේ විසින් චන්දරාගයේ උපද්දවර උපාදානීය ධර්මයේ විසින් ඇති කරලා තියෙන දැන් පළමුව ගත්තොත් එහෙම අපේ හිතේ මේ වේදනා ස්කන්ධය නැවත නැවත ඇති කිරීමක් පමණයි. එතකොට වේදනාව ඇති වෙනවා නැති වෙලා යනවා. ඊට පස්සේ වේදනාව කියන එක හඳුනාගත්තේ කොහොමද? අර රූප හඳුනාගත්තේ කොහොමද? ඒ අපේ හිතේ තුලින් තියෙනා සංඥා ස්කන්ධය නිසා. ඒවා ලස්සනයි කියලා, ඒවා හොඳයි කියලා, මිහිරි කියලා, ඒවට විවිධ නම් දාගෙන අපි ඒවා හඳුනාගත්තා. පිරිමියෙක් කියලා වෙන්න පුළුවන්, කාන්තාවක් කියලා වෙන්න පුළුවන්, වෙනත් වස්තුවක් වශයෙන් වෙන්න පුළුවන්. මේ විදිහට නම් දාලා අපි හිතින් හඳුනාගත්තා. ඒ නිසා ඔන්න දැන් සංඥා ස්කන්ධය ඇති වුණා. අපේ හිතේ සංඥා ස්කන්ධය ඇති වෙවි නැති වෙවි ගියා. ඒ වගේ මේවා පිළිබඳ විවිධ සිතුවිලි හිතන්න පටන් ගන්නවා. අපේ හිතේ සංස්කාර ගලා යනවා. ඒක මිහිරි දෙයක්, ලස්සන දෙයක්, හොඳ දෙයක්, කැත දෙයක්, තබාගත දෙයක්, නැත්නම් ඒක ඉවත් කරගත යුතු දෙයක්. මේ වගේ විවිධ දේවල්, විවිධ සිතුවිලි ගලා යනවා නම් ඒ ඔක්කොම සංස්කාර ස්කන්ධේ ඇති වී නැති වී යාමක්. ඊළඟට ඒ පිළිබඳ යම් දැනීමක් රූපයක් නම් රූපය දැක්ක ගමන් රූපය පිළිබඳ දැනීමක් ඇති වෙනවා. සද්දයක් නම් සද්දේ දැන් ඇහිච්ච ගමන්ම යම් දැනීම මාත්‍රයක් ඇති වෙනවා. එතකොට ඒ වගේම තමයි ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බය මේ සියල් මනසේ ඇති වෙන සිතුවිලි මේ සියල් පිළිබඳව ඒ මොහොතේ මේ මනසට නැගිච්ච ගමන්ම ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙච්ච ගමන්ම යම් දැනීම මාත්‍රයක් ඇති වෙනවා. ඒක තමයි විඥානස්කන්ධේ පහළ වීම. එතකොට මෙතන සිද්ධ වෙන්නේ පංචස්කන්ධේම ඇති වී නැති වී යාමක්. මේවා නිසා සැප වේදනාවක් ඇති වෙනවා නම් දුක් වේදනාවක් ඇති වෙනවා නම් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා නම් ඒකට අනුරූපව රූප කලාපත් මේ රූපේ මේ ශරීරේ විවිධාකාරයෙන් ඇති වෙනවා. සැප සුඛ වේදනාවක් නම් ඒකට අනුරූපව ඒකට ගැළපෙන රූප කලාපයන් ඇති වෙනවා. දුක් වේදනාවක් නම් ඒකට අනුරූපව රූප කලාපයන් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේම උපේක්ෂා වේදනාවක් නම් ඒකට අනුරූපව රූප කලාපයන් ඇති වෙලා නැති වෙලා යනවා. දැන් එතකොට බාහිර ලෝකයේ මේ තියෙන වස්තුන් වලින් යම් කිසි දෙයක් අපිට කරනවා නෙවෙයි. ඒ වාගේ බලපෑමක් තියෙනවා නෙවෙයි. අපි විසින්ම මේ පංචස්කන්ධ නැවත නැවත ඇති කරගන්නවා. නැවත නැවත ඒවා නිර්මාණය කරගෙන ආයෙත් ඒවා ඇති වෙන විදිහටම ඒවා රැස් කිරීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. මේක හරියට දැක්කොත් එහෙම අපිට ලොකු කලකිරීමක් ඇති වෙනවා. මේක නේද මේ දක්වා අපි සංසාරේ කළේ. මම මගේ රූපයට මේ මගේ හිතේ තියෙන සංඥාවටම නේද මම මේ කැමති උනේ. ඡන්දයක් ඇති කරගත්තේ, රාගයක් ඇති කරගත්තේ. බාහිර ලෝකයකට නෙවෙයි. මගේ හිතේම තියෙන මටම දැනෙන මේ වේදනාවටම නේද ඡන්දයක් ඇති කරගත්තේ, රාගයක් ඇති කරගත්තේ. නැත්නම් කැමැත්තක් ඇති කරගත්තේ, බැඳීමක් ඇති කරගත්තේ. මගේම විඥාණයට නේද මේ කැමැත්තක් ඇති කරගත්තේ, බැඳීමක්, ඇලීමක් ඇති කරගත්තේ. මගේම සංස්කාරවලට නේද මේ කැමැත්තක් ඇති කරගත්තේ, බැඳීමක් ඇති කරගත්තේ. ඒ වගේම මගේම මේ රූපේට නේද මේ බැඳීමක් ඇති කර ඇලීමක්, කැමැත්තක් ඇති කරගත්තේ, බැඳීමක් ඇති කරගත්තේ කියලා දැකලා. ඒ නිසා නේද නැවතත් මේවා හටගත්තේ. ඊළඟට නැවත නැවත මේවා හටගන්නෙත් මේ නිසා නේද කියලා හරියට නුවණින් ප්‍රඥාවෙන් විමර්ශා බුද්ධියෙන් දකින්න කෙනාට මේකේ ආංශාංශයක් නෙවෙයි, මේක තවාගත යුතු දෙයක් නෙවෙයි, මේක ඇලුම් කළ යුතු දෙයක් නෙවෙයි. වහ හැකි තරම් ඉක්මනින් මේක අත්හල යුතු මහා භයානක දෙයක් කියලා
තමන්ගේ මනසට ඊටාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ආන්න එහෙම දකින්න කෙනාට ඒ පිළිබඳ ඇලීම ඇති වෙන්නේ විරාගා විමුච්ඡති. යාට විරාගය නිසා මේකෙන් නිදහස් වෙන්න යනවා. ඒ උත්සාහය දරනවා. ඒක ඉතලා කලකිරීමක් ඇති වෙනවා. කලකිරීම ඇති වෙලා බයක් ඇති වෙනවා. මේක තබා ගත්තොත් මේ විදිහටම නැවත නැවත දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඒක දැකලා අතහරින්න පටන් ගත්තායින් පස්සේ මේකේ ඉක්මන නිදහස් වීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා මේ බාහිර ලෝකයේ දේවල් නිසා අපි දුක් විඳිනවා කියලා කවුරු හරි හිතනවා නම් අම්බේ තමන්ගේ අම්මා හින්දා වෙන්න පුළුවන්, දුව පුතාවෙන් තාත්තා වෙන්න තාත්තා නිසා වෙන්න පුළුවන්, දුව පුතා නිසා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේ වෙනත් මේ ජීවිතයේ පැවැත්ම සඳහා උපකාර වන ඇලිලා බැඳලා තියෙන දෙයක් වෙන්න පුළුවන්, බාහිර ලෝකයේ තියෙන දෙයක් නිසා වෙන්න පුළුවන්. මේවා නිසා තමයි මම මේ දුක් විඳින්නේ කියලා කවුරු හරි හිතනවා නම් එතනම දකින්න පුරුදු වෙන්න ඕන මේ තමයි මගේ අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව ඒ නොදැනීම නිසා මේ විදිහට මේ මගේ හිතේම මා තුළම මේ පංචස්කන්ධය ඇති වෙලා නැති වෙලා යමක් ඇර වෙන මොකක්වත් මේ සිදු වෙලා නැහැ කියලා දකින්න පුළුවන්කම තියෙනවා නම් ඒකටම කියනවා ප්‍රඥාව කියලා. එහෙම දකින්න බැරිකමම තම කියනවා අවිද්‍යාව කියලා. එතකොට ඒ අවිද්‍යාව නිසා වෙන්නේ මොකද? මර බාහිර දේවල් නිසා නැවත නැවත ඒවා කරන්න හිතනවා, රැස් කරන්න හිතනවා, ඒවට ඇලුම් කරන්න හිතනවා, බැඳෙන්න හිතනවා, ගැටෙන්න හිතනවා, කර්ම සංස්කාර රැස් වෙනවා. නැවත භවය මේ විදිහට ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේකේ නිමාවක් නැහැ. මේ නිසා තමයි මේ සංසාර ගමන කවදාවත් නිමාවකටපත් නොවෙන්නේ. ඒක නිමාවටපත් වෙන්න නම් මේවා Taman තුළම ඇතිලා නැතිලා යන දේවල් හැටියට දැකලා මේවා ශූන්‍ය වූ දේවල් හැටියට අනිත්‍ය වූ දේවල් හැටියට දැකලා ඒ වගේම රාගයක් ඇති කරගත්ත නොයුතු දේවල් හැටියට නොඇලී යුතු දේවල් හැටියට දැකලා දුක වේදනාව ඇති කරන දේවල් හැටියට දැකලා ශූන්‍ය වූ දේවල් හැටියට දැකලා ගන්න දෙයක් නැති කිසිම වටිනාකමක් හරයක් නැති දේවල් හැටියට දැකලා කවුරු හරි හිතින් අයින් කරනවා නම් එහෙම දැකීමෙන්ම අමුතුවෙන් අයින් කරන්න දෙයක් නැහැ. එහෙම දකින්නකොටම කාලයත් එක්ක භාවනාව දියුණු කෙනෙකුට නම් සමාධිය හොඳට දියුණු වෙනවා දියුණු වෙලා තිබෙනවා නම් මේ වගේ මොනවද දැනන්න තියෙන මේක ඒකාන්තයෙන් මේ සංස්කාර නම් සබ්බේ සංඛාරා දුක්ඛ මේ සංස්කාර නම් ඒකාන්තයෙන්ම දුකක් කියලා දකපු ගමන්ම ඒ කෙනාගේ හිතෙන් ඉන් එහාට නැවත යමක් උපදින්නේ නැතුව එතනම ඒක නතර වෙනවා හිස් වෙලා යනවා ශූන්‍ය වෙලා යනවා ඊට පස්සේ ඇති වෙන සෑම දෙයක් දිහාමත් ඒ විදිහට දකින්නකොට අනිත්‍ය වශයෙන් දැක්කත් එහෙමයි දුක් වශයෙන් දැක්කත් එහෙමයි අනාත්ම වශයෙන් දැක්කත් එහෙමයි ශූන්‍ය වශයෙන් දැක්කත් එහෙමයි ඔය චත්තාරීසාකාර විදර්ශනාවේ පෙන්වන ආකාරයට 40 ආකාරයෙන් කොයි ආකාරයෙන් බැලුවත් තවත් විත් තියෙන්න පුළුවන් මේ මොන ආකාරයෙන් බැලුවත් එතනම නැති වෙලා හිස් වෙලා යනවා නම් ඒ කෙනාට නැවත කර්ම සංස්කාර රැස්වීමක් ඇති වෙන්නේ නැහැ. ඒකේ ඵලයක් හැටියට නැවත භවයක් ඇති වෙන්නේ නැහැ. භවයෙන් නැති වෙච්ච තැන ජාතියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට දකිමින් මේකෙන් උපරිම ඵලයක් ගන්න උත්සාහ කරන හැටියට අපි මෙහිදී සිහිපත් කරනවා. ඉතින් අද භාවනාවේදී අපි කල්පනා කරනවා මේ පිළිබඳව මේක අරමුණු කරගෙන චන්දරාගය අරමුණු කරගෙන සුළු වේලාවක් භාවනා කිරීම සඳහා ඉතින් අද ඒ නිසා මෙතෙන් සිට අපි භාවනා කිරීම සඳහා කවුරුත් සුපුරුදු පරිදි බාහිර වශයෙන් තියෙන යම් යම් උපද්‍රව තිබෙනවා නම් ඒවා ඔක්කොම අයින් කරලා ටෙලිෆෝන් වලින් වෙන්න පුළුවන් වෙනත් දේවල් වෙන්න පුළුවන් ඒවා ඔක්කොම පැත්තකින් තියලා මේ වෙලාවේදී භාවනා කිරීම සඳහා කවුරුත් ඊට පහසුවෙන් සුපුරුදු පරිදි සූදානම් වෙන්න වාඩි වෙන්න ආසනය සකස් කරගන්න දැන් අපි මෙතන සිට භාවනාව ආරම්භ කරනවා.
හොඳයි එහෙමනම් දැන් කවුරුත් ඊටාම සැහැල්ලුවෙන් පහසුවෙන් තමන්ගේ ඉරියව්ව සකස් කරගෙන කයත් මනසත් එක හැකි උපරිමයෙන් නිදහස් කරගන්න සැහැල්ලුවට පත් කරගන්න. කායික වශයෙන් යම් අපහසුයක් තියෙනවා නම් ඒ අපහසු අවමන ආකාරයෙන් ඉරියව්ව සකස් කරගන්න. මානසික වශයෙන් කුමන හෝ දේවල් තිබුණා නම් ඒ සියල්ලම මේ මොහොතේ ඉඳලා හිතින් අයින් කරලා දාන්න. කොතරම් වැදගත් වුණත් කමක් නැහැ. වටින දෙයක් වුණත් කමක් නැහැ. ඒ සියල්ලම හිතින් අයින් කරන්න. සුළු වේලාවක් දැන් ආනාපාන සතියට හිත යොමු කරන අවධානය යොමු කරමු. හිතත් කයත් දෙක සැහැල්ලු වෙලා යන ආකාරයට ටිකක් දැනෙන ආකාරයෙන් ආශ්වාස කරන්න ප්‍රාශ්වාස කරන්න. කුමන හෝ දෙයක් තමන්ගේ හිතේ තවදුරටත් අයින් කරන්න අපහසු විදිහටම පවතිනවා නම් ඒවා කොහොම ගැලවිලා යන ආකාරයට නිදහස් වෙලා යන ආකාරයට බැමිලි යන ආකාරයට මම මේ සියල්ල හිතින් අයින් කරනවා කියලා හිතින් අයින් කරමින්ම ආස්වාද කරන්න ප්‍රාස්වාද කරන්න. දැන් තමන්ගේම රූපේ දිහා හිතින් බලන්න. හිතට දැන මේ කයට දැනෙන කුමන හෝ යම් සංවේදනාවක් තිබෙනවා නම් හොඳ හෝ නරක දෙයක් sensations pleasant unpleasant neutral මේ මොනවා හරි sensation එකක් තිබෙනවා නම් ඒවා තියෙන විදිහටම දකින්න. මොනවත්ම කරන්න යන්නේ නැතුව ඒ වගේ පාඩු ඒවට තියෙන ඉඩ හරින්න. මෙහිම දෙයක් තමයි දැන් මේ තියෙන්නේ කියලා හිතින් පිළි අරගෙන ඒවා හැම තියෙන්න අරින්න. හිත දිහා බලලා දැන් මේ වෙනකොටත් හිත නිදහස් නම් සුවයටපත් වෙලා තියෙනවා නම් ඒ නිදහස් සුවයටපත් වෙච්ච ප්‍රීතිමත් හිත දිහා බලලා මේක තමයි දැන් මේ හිතේ හැටි කියලා ඒක තේරුම් ගන්න ඒක දකින්න දැකලා ඒකේ පාඩුවේ එහෙම තියෙන අරින්න. වෙන මොනවා හරි තරුපයක් තියෙනවා නම් බරගතියක් හරි අපහසුතාවයක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් නැවත නැවත පීඩාවක් ඇති කරනවා නම් ඒකක් හරි මොනවා හරි දෙයක් අකමැත්තක් එපා වෙච්ච ගතියක් කම්මැලිකමක් ඒවා ඒ විදිහටම අත්දකින්න. ඒ තියෙන දේවල් පිළිගන්න. මොනම දෙයක්වත් හංගන්නේ නැතුව. මේ හිතේ කයෙත් මොනවද තියෙන්නේ කිසිම දෙයක් හංගන්නේ නැතුව. එය යටපත් කරන්න උත්සාහ කරන්නේ නැතුව. ඒවා තියෙන විදිහෙම දකින්න කිසිම ඇලීමකුත් නැතුව ගැටීමකුත් නැතිව ඒ වගේ පාඩය තියෙන අතහැරලා දාන්න. එතකොට ඉබේම ස්වභාවිකම ඒවා නිවිලා යනවා නැති වෙලා නොපෙනී යනවා ඇති. එක මොහොතක් හෝ ඔබ යමකට වටිනාකමක් දුන්නොත් තප්පරයක් හරි නතර වෙලා බලන් හිටියොත් ඒකට අවශ්‍ය ඉන්ධනය ආහාරය අපි ලබා දෙනවා. ඒ නිසා ඒක කරන්නේ නැතුව යාගේ පාඩිය නොහි තියෙන්නේ කියලා ඒවා අතහැරලා සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරගන්න. දැන් කයත් නිදහස් හිතත් හැකිතාක් දුරට නිදහස් කරගන්න. මේ දෙක දිහා බලලා
හිතේ යම් සතුටක් ඇති කරගන්න, ප්‍රීතියක් ඇති කරගන්න. මේ සතුට ප්‍රීතිය හිතේ තබාගෙන භාවනා කරන එක භාවනාවේ උසස් ප්‍රතිඵල ලබා ගන්න, ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න ඉතාමත්ම ප්‍රයෝජනවත් කාරණයක්. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා පීති මනස්ස කායෝ පස්සම්භති. මේ හිත ප්‍රීතිමත් වුණායින් පස්සේ ප්‍රීතිමත් හිතක් තියෙනකොට කය සංසිඳනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. හිත කය සංසිඳුණාන් පස්සේ සැපේ කියන එක දැනෙන්න පටන් ගන්නවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපේ කියන එක දැනුණාන් පස්සේ හිත සමාහිත වෙනවා, තැම්පත් වෙනවා. සමාහිතෝ යථා භූතං පජානාති. හිත සමාහිත වුණායින් පස්සේ ඇත්ත ඇති හැටියෙන් දකින්නට පුළුවන්. ඒ නිසා භාවනාව කරන අතරතුරේදී අදත් මේ වෙලාවෙත් මින් පසුවත් සෑමදාමත් ජීවිතේ මේ සතුටින් ප්‍රීතියෙන්ම ඒ භාවනාවට නැගි නහ භාවනාව ආරම්භ කරපු මොහොතේ සිටම ඒ නිමවන තුරම සතුටින්ම ප්‍රීතියෙන්ම ඒ කරන්න. එනිසා දැන් හැකිතා දුරට සතුට ප්‍රීතිය උපදවාගෙන මෙතෙන් පටන් අපි මේ චන්දරාගය අයින් කරමින් උපාදානය අයින් කරමින් භාවනාව සිදු කරගෙන යමු. දැන් පළමුව තමන්ගේ රූපේ දිහා බලන්න හිතෙන්. දැන් අවංකවම තමන්ගේ හිතෙන් හිතන්න. මේ මාගේ රූපයට මේ දක්වා මගේ බැඳීමක් තියනවාද? ඇලීමක් තියනවාද? තිබ්බා නේද? තියනවා නේද? කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් නැහැ කියලා. නමුත් ඊළඟ මොහොතේ මේ ශරීරයට මොනවා හරි වුණොත්, අතක් පයක් කැඩුනොත්, වෙනත් වටිනා ඉන්ද්‍රියකට මොනවා හරි හානියක් වුණත්, වටිනා වුණත් නොවටිනා වුණත්, අවම වටිනාකමක් තියෙන දෙයක් වුණත් මේකෙන් ගැලිලා ගියොත්, ගැලවිලා ගියොත්, කැඩිලා බිඳලා ගියොත් කොහොමද දැනේවිද? මේ සෑම කෙනෙකුට මේ රූපේ පිළිබඳව ඇලීමක් තිබෙනවා, කැමැත්තක් තියෙනවා, ඇලීමක්, බැඳීමක් තියෙනවා තමන්ගේම රූපේට. සෑම පුහුදුන් සත්‍යයකම එහෙමයි. ඒ මේකේ සැබෑ ස්වરૂපය නොදන්නා නිසායි. මේ දෙතිස් කුණපයකින් හැදිච්ච අනේක විද කිව නොහැකි තරම් විවිධ ලෙඩ වලින් අසනීප වලින් පිරිච්ච මේ ශරීරයට උපන්නදා ඉඳලා මේ යන මොහොත දක්වාම ඒ මොහොත දක්වාම කිව නොහැකි තරම් දුක් පීඩාවන් අපහසුතාවයන් කරදර උපදවන මේ ශරීරයට එහෙම දෙයක් අපිට නිකමටවත් හිතෙන්නේ නැහැ. මේ ශරීරයට නේද මා මේ ඇලුම් කළේ. මේක නිසාම නේද මෙතෙක් යම් දුකක් වින්දා නම් ලෙඩක් හැදුනා නම් මේ ශරීරයට නේද යම් උණ හෙම්බිරිසාවේ ඉඳලා කුමන හෝ බැරෑරුම් ලෙඩක් හැදුනා නම් ඒකින් යම් දුකක් වින්දා නම් පීඩාවක් වින්දා නම් මේ ශරීරයේ පැවැත්ම නිසාම නේද මේ තුවාලයක් වුණාම මොනවා හරි වෙනත් කරදරයක් වුණාම මේකෙන් දුකක් පීඩාවක් ඇති වුණා නම් ඒ කොහොම දුක් ඇති උනේ මේ ශරීරයේ පැවැත්ම නිසාම නේද මේකට ඇලුම් කරන නිසාම නේද මේක නැවතත් ඉපදුනොත් ආයෙත් ඒ දුකම නේද
ඉස්සරත් ওই විදිහටම නේද තිබුණේ. ඊළඟට වෙන්නේත් ඒකම නේද. ඒ නිසා මේ රූපේ නම් ඒ කාන්තෙන්ම ඇලුම් කළ යුත්තක් නෙවෙයි. උපාදාන කළ යුත්තක් නෙවෙයි. කැමැති යුත්තක් නෙවෙයි. බැඳී යුත්තක් නෙවෙයි. තබාගත යුත්තක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන් මම හිතින් අතහරිනවා කියලා. තමන්ගේ රූපය ගැන හිතලා. මේකට යම් කැමැත්තක් තිබෙනවා නම් ඡන්දයක් තිබෙනවා නම් ඒ ඡන්දය මං හිතින් අයින් කරනවා. මේකට යම් රාගයක් තිබෙනවා නම් බැඳීමක්, ඇලීමක් තිබෙනවා නම් ඒ ඇලීමත් හිතින් අයින් කරනවා කියලා. හිස මුදුනේ තියෙන වර්මනවා හරි දෙකක් දෙපැත්තට අයින් කරනවා වාගේ. ඕනෑම පැත්තක තියෙන්න පුළුවන්. හිස මුදුනේ වෙන්න පුළුවන්. නැත්නම් මේ ශරීරයේ කොටස් දෙකකට බෙදුවා වාගේ. මේ ඡන්දයක් මම අයින් කරනවා, මේ රාගයත් හිතින් අයින් කරනවා කියලා දෙක දෙපැත්තට නොපෙනී යනකම් අයින් කරන්න. දැන් මොනවද ඔබට දැනෙන්නේ? එහෙම මොනවා හරි නැත්නම් ආයෙත් කරන්න. ආයෙත් මං ඡන්දයත් අයින් කරනවා, රාගයත් අයින් කරනවා කියලා. පැත්ත මාරු කරමින් දෙපැත්තට අයින් කරන්න. ඒ කියන්නේ අපි ඡන්දය කියන එක වම් පැත්තෙන් මුලින් හිතුවා නම් දෙවෙනි වතාවේදී දකුණු පැත්තෙන් ඒක දානවා. රාගය කියන එකත් එහෙමයි. මේ දෙක දෙපැත්තට අයින් කරනවා කියලා හිතින් අයින් කරන්න. ලොකු සහැල්ලුවක් නිවීමක් හිස් බවක් ඔබට දැනේවි. සමාධිය දියුණු වෙලා නම් ඊළඟට බාහිර ලෝකයේ තියෙන උපාදානීය ධර්ම. ඒ බාහිර ලෝකයේ යම් තා පුජ්‍යලයෝ ඉන්නවා නම් Tamanta කිට්ටුම අයත් එක්කම වස්තුන් තියෙනවා නම් ඒ ඔක්කොටම තියෙන ඡන්දයත් රාගයත් දැන් හොඳට පේන්න දැන් දකින්න ඡන්දේ තියෙන්නේ Tamanගේ හිතේ රාගයේ තියෙන්නේ Tamanගේ හිතේ කියලා හොඳින් දැන් මේක දකින්න. එළියේ නෑ. මේක අජ්ජත්තිකයි. අජ්ජත්තික සංස්කාරයක්. උපාදානය කියන්නේ චන්දරාගය කියන්නේ සංස්කාරයක්. මේක අජ්ජත්තික තමන් තුල තියෙන සංස්කාරයක්. බාහිර පුජ්‍යල ළඟත් නැහැ, වස්තුන් තුලත් නැහැ. මේකත් මං හිතින් අයින් කරනවා. බාහිර ලෝකේ කොච්චර වැදගත් වුණත් කමක් නැහැ. මට මගේ ජීවිතේ මේ දක්වා උදව් උපකාර කරපු අය වෙන්න පුළුවන්, වටිනා කියන දේවල් වෙන්න පුළුවන්. ඒ සියල්ලටම තියෙන ඡන්දයත් අතහරිනවා, රාගයත් අතහරිනවා කියලා. කැමැත්තත් අතහරිනවා, බැඳීමත් අතහරිනවා කියලා දෙපැත්තට මේ දෙක අතහරින්න. තමන් ඇතුළු මුළු විශ්වයේම සියලු රූපවලට තියෙන කැමැත්තත් අතහරිනවා, ඇලීමත් පැදීමත් අතහරිනවා කියලා මේ දෙක දෙපැත්තට අතහරින්න. මේක හොඳට කරලා පුරුදු කෙනෙකුට මුළු රූපේ මුළු ලෝකේම විශ්වයේම රූප හිතට නොපෙහිලා ගිහිල්ලා තමන්ගේ රූපයත් හිතට නොපෙහිලා ගිහිල්ලා එකම එක හිස් බවක් විතරක් හිතට නැගෙන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නොවුනා කියලා මේ වේලාවේදී ඔබ මේක අමනාපයක් ඇති කරගන්න දෙයක් නෑ. ඒක ප්‍රායෝගිකව දීර්ඝ කාලයක් ප්‍රගුණ කිරීමෙන් සිදුවෙන දෙයක්. නැවත නැවත සිදු කරන්න. මේ රූපේ තමන්ගේ රූපේට බාහිර රූපවලට තියෙන සියලු ඡන්දයත් රාගයත් දෙකම අතහරිනවා කියලා අතහැරලා දාන්න.
එවිට ටිකෙන් ටික මේ ශූන්‍යතාවය තමාගේ රූපය පිළිබඳවත් බාහිර රූපය පිළිබඳවත් තියෙන ඇලීමත් අඩු වෙලා බැඳීමත් අඩු වෙලා නැති වෙලා උපාදානය සම්පූර්ණයෙන් නැති වෙලා ගියලා හිස් බවක විතරක් මේ හිත ස්ථාවර වෙන්න පටන් ගන්නවා. රූප පිළිබඳ කිසිදු සිතවිල්ලක් ගලන්නේ නැතුව මේ හිත රූපයෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. ඒ විනකම්ම මේක කරන්න ඕන. දැන් වේදනා ස්කන්ධයට හැරෙමු. මේ මොහොතේ දැන් මේ දක්වා මේ කරපු රූපේ ඉවත් කිරීම ඒට ඇති ඡන්දය හා රාගය අතහැරියා නම් දැන් ඊතා සියුම් සාත සහගත සුඛ සහගත සියුම් සැප වේදනාවක් ඔබට දැනෙනවා ඇති. එහෙම නැතිනම් Taman කැමති රූපයක් ගැන හිතන්න. ඊටාම ප්‍රිය කරන කාමයේ උපදවන සැපයක් කියලා හිතන යම් දේ තිබෙන්න පුළුවන්. ඒවා ගැන හිතන්න. හිතපු ගමන් ඔබට දැනෙවි යම් සැප වේදනාවක්. ඒ සැප වේදනාව කොහෙද ආවේ? ඒ බාහිර රූපේ නෙවෙයි. බාහිර අරමුණේ නෙවෙයි. Taman තුළ තමයි ඒක ඇති උනේ. වේදනා ස්කන්ධය හටගත්තා. මේකට ඇලුම් කරපු හින්දා නේද මේවා පසුපස්සේ ගියේ. එහෙම පසුපස්සේ ගිහිල්ලා ඒවට ඇලුම් කරපු නිසා නේද නැවත නැවත මම කර්ම රැස් කරේ සංස්කාර රැස් කරේ. ඒ සංස්කාර රැස් කරපු නිසා නේද මේ දක්වා මේ සසර ගමන් කළෙත් ඉදිරියට යන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා මේක නම් තබාගත යුතු දෙයක් නෙවෙයි වහාම හිතෙන් අයින් කළ යුතු දෙයක් භයානක දෙයක් හැටියට දැකලා ඒ සැප වේදනාව වස්තුවක් පිළිබඳව හෝ පුජ්‍යලයේ පිළිබඳව හෝ ඇති වුණා මේ සැප වේදනාව මේකට තියෙනවා ඡන්දයත් හිතින් අයින් කරනවා රාගයත් හිතින් අයින් කරනවා කියලා. කැමැත්තයි බැඳීමයි දෙකම දෙපැත්තට අයින් කරන්න. දැන් ඒ තිබුණාට වඩා සියුම් සැප වේදනාවක් ඇති. ඒකත්වත් මම තියෙන බැඳීම, ඇලීම, කැමැත්ත අයින් කරනවා කියලා ඒකත් අයින් කරන්න. ඒ විට තවත් ඊට වඩා සියුම් සැප වේදනාවක් එයි. සියුම් වූ වේදනාවක්. ඒකත් හිතින් අයින් කරන්න. හරියට ගියොත් මේකෙන්වත් කෙනෙකුට නිර්වාණ ධර්මයේම අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ සෑම පියවරකින්ම මේ සෑම පංචස්කන්ධ ධර්මයන්ගේ මේ චන්ද රාගයන් අතහැරීමක් තුළින්ම සතිය දියුණු නම් සමාධිය දියුණු නම් ප්‍රඥාව අවශ්‍ය තරමට මුහුකුරා ගිහිල්ලා දියුණු වෙලා තිබෙනවා නම් සති සමාධි ප්‍රඥාවන් අවශ්‍ය ප්‍රමාණයට වැඩිලා තිබෙනවා නම් මේ සෑම දෙකකින්ම නිර්වාණ ධාතුව අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. සැප වේදනාව වගේමයි දුක් වේදනාව. මේ වේදනාවට ගැටීම නිසා නේද මේ තරම් මේ දුක් විඳින ජීවිතේ. මේ ජීවිතයේත් අතීතයේත් අනාගතයේ දුක් විඳින්න සිදු වෙලා තිබෙන්නේ. ඒ බාහිර අරමුණක් එක්ක ගැටුණාට මොකද මේ ගැටීම තියෙන්නේ මේ හිතේ නේද? මේ දුක උපදින්නේ මේ හිතේ නේද කියලා දැකලා මේකට තියෙන ඡන්දයත් මං හිතින් අතහරිනවා රාගයත් අතහරිනවා කියලා දෙකම අයින් කරලා දාන්න. ඒ වගේම උපේක්ෂා වේදනාවක්.
යම් තැනක සැප වේදනාවක් නැත්තම් දුක් වේදනාවකුත් නැත්තම් එතන උපේක්ෂා වේදනාව පිහිටනවා. මේකත් හොඳයි කියලා හිතාගෙන හිටියා නේද? මේක නිසා මේක ගැන නොදැනීම නිසා මාව තුළ අවිද්‍යාව වැඩුණා නේද? ඒ නිසා මේ නිසාම මහා කර්ම සංස්කාර රැස් කරලා මේ සංසාරේ ගමන් කළා නේද? ඒ නිසා මේකට තියෙන ඡන්දයත් නම රාගයත් දෙකම අයින් කරනවා කියලා. උපේක්ෂා වේදනාවට තියෙන ඡන්දයත් රාගයත් දෙකම හිතින් අයින් කරන්න. දැන් හිත තවත් ගැඹුරකට යයි. තවත් සියුම් ස්වરૂපයකටපත් වේ. මේකට තියෙන ඡන්දයත් රාගයත් මම දෙකම හිතින් අයින් කරනවා කියලා. ඒකත් හිතින් අයින් කරනවා. සමාධිමත් හිතක් තියෙන අය දැන් තමන්ගේ හිත දිහා හොඳින් බලන්න. දැන් මොනක් තරම් මේ හිත සුන්දරද? නිදහස්ද? ඊට පස්සේ ඒකට අලුත් කරන්න පටන් ගනින්. මේකත් තියෙන දෙයක් නෙවෙයි මේකට තියෙන ඡන්දයත් රාගයත් මම අතහරිනවා කියලා ඒකත් අතහරින්න. මේකත් අලුත් කළ යුතු දෙයක් නෙවෙයි කැමති යුතු දෙයක් නෙවෙයි. මේකත් තියෙන දෙයක්ුත් නෙවෙයි මේකත් අතහරිනවා කියලා ඡන්දය රාගය දෙක දෙපැත්තට අයින් කරන්න. දැන් රූපේ දිහා බැලුවත් මේ හිත හිස්. වේදනාව දිහා බැලුවත් හිත හිස්. ඒ ඒ හිස් බව දෙකම එතන දෙකක් නෑ එක හිස් බවක් පමණයි තියෙන්නේ. රූපේ දිහා බැලුවත් හිස්. වේදනාව දිහා බැලුවත් හිස්. ඒකේ ගන්න දෙයක්, ඇලෙන්න දෙයක්, බැඳෙන්න දෙයක්, මගේ කියන දෙයක් මොනවාක්වත්ම ඉතුරුවක් නැහැ. මෙතනෙමුත් කෙනෙකුට නිවන දක්වාම හිත මෙහෙව ගන්න පුළුවන්. දැන් සංඥා ස්කන්ධය ගැන හිතන්න. මට දකින සෑම දෙයකින්ම, ඇහෙන සෑම දෙයකින්ම, දැනෙන, පෙනෙන, දිවට ගැටෙන, නාසයට ගැටෙන, ශරීරයට ස්පර්ශ වෙන, මේ හිතට ස්පර්ශ වෙන සෑම දෙයකින්ම යමක් හඳුනා ගන්න පුළුවන්. මේ හිත පිටලා තියෙන්නේ මේ වගේ නේද? මේවා පස්සේ නේද හොයාගෙන ගියේ. මේ හඳුනා ගැනීම නිසා නේද? මේ සංඥාව නිසා නේද? මේ සංඥාවත් අල්ලාගත්තා නම් කවුරු හරි කෙනෙක් දෘෂ්ටියෙමුත් බැඳුනා නම් ඒ අය සංඥාංච දිට්ඨිංච යේ අග්ග හේසුං තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකේ මේ සංඥාවෙන් අල්ලාගත්තා නම් දෘෂ්ටියෙන් අල්ලාගත්තා නම් දිට්ඨි උපාදානයෙන් කියපු විදිහට ඒ අය මොහොතක් පාසා ලෝකයේ මේ හිතින් ගැටෙමින් මේ ලෝකයේ හැසිරෙනවා දුකටපත් වෙනවා. තමන්ගේ දුකක් විඳිනවා කියලාවත් දන්නේ නැහැ. ඒක නැවත දුකක් උපදවනවා කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා මේ සංඥාවල ඔක්කොම බාහිර ලෝකයේ තියෙන දේවල් නෙවෙයි. මේ හිත තුළම ඇති වෙන ස්කන්ධයක්මයි. තමන්ගේම පංචස්කන්ධ ධර්මයක්. ඒවා ඇති වෙවි නැති වෙවි යනවා. මේකට මොන ඇලීම් කිරීමක්ද මොන බැඳීමක්ද? ඒ නිසා මේ සියලුම සංඥාවලට මේ ලෝකේ යම් තාක් සංඥානම් ඒ සියලුම සංඥාවලට තියෙන
කැමැත්තත් මං හිතෙන් අයින් කරනවා. ඇලීමත් මම හිතින් අයින් කරනවා කියලා දෙක දෙපැත්තට අයින් කරන්න. මුළු විශ්වයේම තියෙන දේවල් වලට තියෙන සංඥා වලට තියෙන ඇලීම බැඳීම ඔක්කොම හිතින් අයින් කරනවා කියලා චන්දරාගේ හිතෙන් අයින් කරන්න. රූප, ශබ්ද, ගන්ධ, ධර්ම, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ සියලු ධර්මයන්. ඒ විතරක් නෙවෙයි හඳුනා ගන්නා යම් තාක් දේද මේ ධර්මයේ කියලා හඳුනාගත්තා නම් ඒකත් සංඥාවක්. බුදුරජාණන් වහන්සේ කියලා හඳුනාගත්තා නම් ඒකත් සංඥාවක්. සංඝ රත්නය කියලා හඳුනාගත්තා නම් ඒත් සංඥාවක්. නිවන් කියලා හඳුනාගත්තා නම් ඒකත් සංඥාවක්. මේ මාර්ගය භාවනාවක් කියලා හඳුනාගත්තා නම් ඒකවත් සංඥා. මේ සියලුම සංඥා වලට තියෙනවම ඡන්දයත් හිතෙන් අයින් කරනවා, රාගයත් හිතෙන් අයින් කරනවා කියලා. ඔක්කොම හිතෙන් අයින් කරනවා. දැන් හිත තවත් ගැඹුරකට යනවා ඇති. තවත් සැහැල්ලු වෙනවා. තවත් නිවීමටපත් වෙනවා. මේකට ඇලීමක් හිතේ ඇති විය හැකියි. කැමැත්තක් ඇති විය හැකියි. මේකත් කැමැති යුතු දෙයක්, තබාගත යුතු දෙයක්, බැඳී යුතු දෙයක් නෙවෙයි. මේකට තියෙන ඡන්දයත් රාගයත් මං හිතින් අතහරිනවා කියලා ඒකත් හිතින් අතහරින්න. දැන් විඥානස්කන්ධය දිහාට අවධානය යොමු කරමු. මේ රූප දැකීමෙන් විඥානය පහළ වෙනවා. ශබ්ද ඇහිීමෙන් විඥානය පහළ වෙනවා. ගන්ධ සුවඳ දැනීමෙන් විඥානය පහළ වෙනවා. රස ගෑවුන පමණින් විඥාන පහළ වෙනවා. ස්පර්ශයක් ගැටුණ පමණින්ම විඥානය පහළ වෙනවා. ඒ සැනින්ම පහළ වෙනවා. මේ අරමුණක් හිතට නැගිච්ච සැනින්ම මේ විඥානයේ දැනීම මාත්‍රය පහළ වෙනවා. මේ දැනීම නිසා නේද ඉන්පස්සේ මේ අලුම් කරන සෑම දෙයකටම අපි ඇලෙන්න පටන් ගත්තේ. රැස් කරන්න පටන් ගත්තේ. කැමැති වෙන්න පටන් ගත්තේ. බැඳෙන්න පටන් ගත්තේ. දුක් උපදවන්න පටන් ගත්තේ. ඒ නිසා ඒවා ලබා දෙන කැමැත්ත ලබා දෙන සැප වේදනා ලබා දෙන විඥාණයටත් නැවත නැවත බැඳුනා නේද? ඒ නිසා දුක උපදවන උල්පතක්ම තමයි විඥාණය. මේ චක්කු විඥානත් එහෙමයි, සෝත විඥානත් එහෙමයි, කහන විඥානත් එහෙමයි, ජීවා විඥානත් එහෙමයි, කාය විඥානත් එහෙමයි, මනෝ විඥානත් එහෙමයි. මේ ඔක්කොම දුක් උපදවන උල්පත්. මේ විඥාණයම නේද කර්ම විඥානයක් කළා පසු මේ භවයේ සංසාරේ ගෙනියන්නේ. ඒ නිසා මේ සීලම විඥානවලට තියෙන විඥාණයට තියෙන ඡන්දයක් තියෙනවා නම් රාගයක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඇලීමක් තිබෙනවා නම් මේ කැමැත්තයි ඇලීමයි දෙකම මම හිතින් අතහරිනවා සම්පූර්ණයෙන්ම අතහරිනවා කියලා ඒ දෙක දෙපැත්තට අතහරින්න අයින් කරන්න. මේක හොඳට තේරුම් නැත්නම් දැන් තමන්ගේ ශාරීරිය දිහා අවධානය යොමු කරන්න.
එතන තියෙන දැනීමක්. හිත දිහා බැලුවොත් දැනීමක් තියෙනවා. ඒ තමයි විඥානය. දැනීම මාත්‍රයි. මේකට තියෙන සම්පූර්ණ ඡන්දයයි රාගයයි දෙකම අතහරිනවා කියලා හිතෙන් අතහරින්න. අනන්ත විශ්වයේම යම් දෙයක්ද තියෙන සියලුම දේවල් පිළිබඳ ඇති වෙන විඥාණයට ඇති සියලුම කැමැත්ත බැඳීම මා හිතෙන් අයින් කරනවා කියලා අයින් කරලා දාන්න. දෙපැත්තට අයින් කරන්න. නැවතත් හිත හිස් වෙලා යාවි. සුළු වෙලාවකට හරි. තවත් හිත ගැඹුරකට යනවා. දැන් තවත් මේ දැනීමක් තියෙනවා. මේ දැනීමටත් මේකත් පවතින දෙයක් නෙවෙයි. මේකත් ඇති වෙලා නැති වෙලා යන දෙයක්. ඇලුම් කළ යුතු දෙයක්ුත් නෙවෙයි. තබා ගත යුතු දෙයක්ුත් නෙවෙයි. කැමති යුතු දෙයක්ුත් නෙවෙයි. බැඳිය යුතු දෙයක්ුත් නෙවෙයි. ඒ නිසා මේකත් මම හිතෙන් අතහරිනවා කියලා. මේකට තියෙන ඡන්දයත් අතහරිනවා රාගයත් අතහරිනවා කියලා මේ ඡන්දයයි රාගයයි දෙක අයින් කරලා දාන්න. ඊළඟට දැන් සංස්කාර ස්කන්ධය. මේ සංස්කාර ස්කන්ධය බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙමෙයි. මේ හිත තුලම ඇති වෙවි නැති වෙවි යන දේවල්. මේ හිතේ ඉපදී නැවත නැවතත් උපද්දවා ගනිමින් සසර ගෙන යන දේවල්. රූපය ගැන හිතුවත් රූපය කියන්නේ සංස්කාරයක්. වේදනාව කියන්නේ සංස්කාරයක්. විඥානය කියන්නේ සංස්කාරයක්. සංඥාව කිව්වත් සංස්කාරයක්, සංස්කාරය කිව්වත් සංස්කාරයක්. අනන්ත මේ ලෝකයේ විශ්වයේ යම් තා දේද තියෙන ඒ සියලුම දේවල් සංස්කාර. සංස්කාර නොවන්නේ අසංකත නිර්වාණ ධාතුව පමණයි. නමුත් නිවන කියන සංඥාවත් සංස්කාරයක්. නිර්වාණ ධාතුව කියන එකත් සංස්කාරයක්. මේවාට මම බැඳිච්ච නිසා නේද? උපාදානය කියන්නේ සංස්කාරයක්. චන්දරාගය කියන්නේ එක අතකින් සංස්කාරයක්. මේවාට බැඳිච්ච නිසා නේද? ඇලුම් කළ නිසා නේද? මේ මනස කොයිම වෙලාවකවත් මේ දක්වා සංසාරේ නිදහස් නොවුනේ. ඒ නිසා මේ සියල්ලටම තියෙන මේ සියලුම සංස්කාරවලට සියලුම සිතුවිලි වලට සිතුවිලි කියන්නේ සංස්කාර. මේ ඔක්කොටම තියෙන ඡන්දයත් මම අධිකරනවා අතහරිනවා. රාගයත් අතහරිනවා කියලා. අවංකවම හිතෙන් මේ දෙක දෙපැත්තට අයින් කරලා දාන්න. දැන් හිත දිහා බලන්න. හිත තවත් ඊටාම පිරිසුදු භාවයට පත් වෙලා ඇති. සියුම් වෙලා ඇති. මේක මොකක්ද? මේකත් සංස්කාරයක්. මේකත් හිතෙන් අයින් කරනවා කියලා ඒකත් අයින් කරන්න. මේකට ඡන්දයත් අයින් කරනවා රාගයත් අයින් කරනවා කියලා ඒකත් අතහරින්න. ඒක දී වෙලා යන හැටි බලන් ඉන්න. දැන් මුළු පංචස්කන්ධයම දිහා බලන්න. බාහිර ලෝකයක් කියලා එකක් නැහැ. රූපස්කන්ධේ හිතේ ඇතිවෙච්ච සිතිවිල්ල සංස්කාරයක්. වේදනාස්කන්ධේ හිතේ ඇතිවෙච්ච සිතිවිල්ල සංස්කාරයක්. වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ විඥානස්කන්ධේ සංස්කාරස්කන්ධය. මේ ඔක්කොම හිතේ ඇති වෙලා ගිය සිතුවිලි ටික සංස්කාර ටික.
ඇස කර නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ධර්ම මේ ඔක්කොම හිත තුළ ඇති වෙලා ගිය සිතුවිලි සංස්කාර ටිකක් පමණමයි වෙන මොනවත්ක්වත්ම නැහැ මේ සියල්ලටම තියෙන මේ ජීවිතයත් සහිතව ජීවිතයටත් මේ ප්‍රාණයටත් තියෙන සියලුම ඡන්දයත් සංස්කාරයත් ඔක්කොම හිතෙන් අතහරිනවා කියලා හිතින් දෙපැත්තට අයින් කරන්න. භාවනාව හොඳින් දියුණු වෙච්ච සමාධිය දියුණු වෙච්ච කෙනෙකුට නම් ප්‍රඥාව දියුණු වෙච්ච කෙනෙකුට නම් මේ මොහොතේ ඊටාම සියුම් වූ ගැඹුරු හිස් බවක් ශූන්‍ය බවක් දැනෙනවා ඇති. මේ හිස් බව මේ දැනීමත් මේකත් පවතින දේවල් නෙවෙයි. මේවත් අරුම් කළ යුතු දේවල් නෙවෙයි. මේවට තියෙන ඡන්දයත් රාගයත් සම්පූර්ණයෙන් හිතින් අයින් කරනවා කියලා. කිසිම දෙයක් පවතින දෙයක් නැහැ. පවතිය යුතු දෙයක් නැහැ. ඒ සියල්ලම තියෙන කැමැත්තත්, පැඳීමත්, ඇලීමත් හිතින් අතහරිනවා කියලා අතහරින්න. මා කියලා යමක් හිතට හිතුණා නම් ඒකට තියෙන ඡන්දයත් රාගත් අතහරිනවා කියලා ඒකත් අතහරින්න. දැන් මේ දක්වා කිව්වා අතහරිනවා කියලා. ඒ අතහරිනවා කියලා කියපු දෙයට තිබුණ ඡන්දයක් කැමැත්තක් තිබුණා නම් බැඳීමක් ඇලීමක් තිබුණා නම් ඒකත් අතහරිනවා කියලා ඒකත් ඇතැලා දාන්න. සමහර කෙනෙකුට මේ වෙලාවේදී තාසියුම් කය මනස දෙකම සිහිල්ලා යන අත්දැකීමකට උනත් පත් වෙන්නට පුළුවන්කම තිබෙන්න පුළුවන්. එහෙම වුණා නම් ඒකටත් මගේ ඡන්දයක් රාගයක් ඇලීමක් බැඳීමක් නැහැ. ඒකත් අතහරිනවා කියලා. අතහැරලා දාන්න. දැන් මොනවත්ම නැහැ සම්පූර්ණයෙන්ම හිත නිදහස්. මොනවත්මත්ම නැහැ කියන එකත් ඒකත් අතහරින්න. මේ සුවයෙන් හිත දිහා බලාගෙන මොනවත් හිතන්නේ නැතුව තව සුළු වේලාවක් ওই විදිහටම ඉන්න.